අයිබෝවන්. අයිබෝවන්. 3 ගේ නම මොකද්ද සම්පූර්ණ? ශක්ති ත්‍රිලක්ෂි ශ්‍රී අනුත්තර සූර්යාරච්චි. ත්‍රිලක්ෂි කියනකොටද කැමති 3 කියනකොටද කැමති? පහසු දෙයක්. ත්‍රිලක්ෂි කැමති. ත්‍රිලක්ෂි කැමති. නෑ 3 කැමති. මොකද්ද වාගේ ආවේශ එක වාගේ යාලයින් එක මොකද්ද? The world's best airline. ඕකේ. කොච්චර ආසාවෙන්ද මේ රස්සාව කරන්නේ? ගොඩක් ආසාවෙන් ජීවිතේ ආසාවෙන්ම කරන රස්සාව. මේ පළවෙනි රස්සාවද? නෑ. මේ කීවෙනි රස්සාවද? තුන. ඒ රස්සාව තුනෙන් කැමතිම රස්සාව? කැමති රස්සාව. මේ රස්සාව කරද්දී ඔයාගේ ජීවිතේ ඔයාට ලැබුණ සතුට එක වාක්‍යයකින් කියන්න. Universe එකට thank you කියනවා මට මේක මගේ manifestation. I'm just thanking the universe that it made things come true in my life. ඔයා ගියපු කැමතිම ඔයා දකින්න ආසාවෙන්ම හිටපු සහ දැක්ක කැමතිම රට. කැමතිම රට ආසාවෙන් හිටියේ නේ. ඊට පස්සේ Cape Town මට ලස්සන. ලංකාවේ ඉන්න එයා හොස්ට් කෙනෙක් වෙන්න කැමති ළමයින්ට දෙන්න පුළුවන් උපදෙස් ටිකක් කෙටියෙන් ටක් ගාලා දෙන්න. confidence හදාගන්න කරන කියන ඕන දෙයකට communication skills හදාගන්න ඕන දෙයකට ඕන වෙනවා. නාස්ටස් නෙමෙයි. postures, ඔයාගේ appearance, ඔයාගේ grooming, ඊට අමතරව මිනිස්සුත් එක්ක deal කරන් දැද්දි emotions, ඔයාගේ expressions හදාගන්න, වචන පාවිච්චි කරන වචන, හොඳ වචන, නිකන් conversation වචන ටික හදාගන්න. ඇති ඊට අමතරව ඔයා skill එක හදාගන්න ඕන. I think ඒක develop වෙයි join වුණාට පස්සේ. ඉන්ටර්ෆෝන් එකෙන් අර කතා කරන කට් එක දැක්කට පස්සේ මිනිස්සුන්ට වෙන හොඳ ඉන්ටෙන්ෂන් එකක් ආවා මේ එයා හොස්ට් කෙනෙක්. ඒක කොහෙන්ද එන්නේ? ඒ ෆීල් එක ඒ මූඩ් එක කොහෙන්ද එන්නේ? ඒ feeling එක ආවේ ආසාවෙන් passionate. අපි passion එකකින් වැඩ කරද්දී ඒක නිකන් වෙනවා. passion එක තමයි එළියට පේන්නේ ඔයගලන්ට මම කතා කරන්නේ. ආසාවෙන් මේ වැඩේට එන ළමයෙක්ට එයා මේන්ටේන් කරන්න ඕන දේවල් මොනවද? එපා නොවෙන්න කරන්න නම් ඔයා හැමදාම වැඩට යන්දැද්දි ඔයා මතක් කරගන්න ඇයි ඔයා ජොයින් උනේ මොන දේවල් වලටද ඔයා ජොයින් උනේ මොනවද ඔයා මේකෙන් ඇක්වයර් කරගන්නේ ඔයාගේ ගෝල් එක කොච්චර තව තියෙනවද කරගන්න ඒ දේවල් ඔයාව මොටිවේට් කරගෙන තියෙනවා ඊට අමතරව ඔයාට ඒ පුද්ගලෙක් කවුරු ඉන්නව නම් ලයිෆ් එකේ ඒ දේවල් බැලන්ස් කරගෙන යන්න නැත්නම් ඔයා ඒ වෙන කෙනා වෙනුවෙන් කරනවා නම් මේ දේවල් මේ විදිහට කරන්න ඒ ගෝල් එක ඔළුවේ තියාගන්න ඔළුවට ආසාවට ජොයින්ලා යන කෙනෙක්ට ආසාවට ජොයින්ලා යන්න පුළුවන් නමුත් එහෙම නැතුව ගෝල් එකක් තියාගෙන කෙනෙක්ට අර දේවල් ඔළුවේ තියාගෙන වැඩ කරන්න මේ යාවේ එයා හොස්ට් කෙනෙක් වෙන්න ගෙදර කැමැත්ත ගන්න කොහොමද? ගෙදර කැමැත්ත ගන්නේ ගෙදර කැමැත්ත ගන්න කෙලින් කියලා ගන්න පුළුවන් නම් හා නැත්නම් ඉතින් ඔයාට කරන්න ඕනේ නම් චුට්ටි බොරුවක් කිව්වට කමක් නැහැ. එහෙම යන්න කිව්ව බොරුව මොකද්ද ගෙදෙට්ට? ග්‍රවුන්ඩ් ස්ටාෆ් ද කොහෙද සිලෙක්ට් උනේ ස්කාස් බලලා තමයි ක්‍රූ කරන්නේ කිව්වා. ඊට පස්සේ ඔයා ෆ්ලයිට් එකේ ගියා කියලා දැනගත්තට පස්සේ ගෙදරින් මොකද කිව්වේ? නෑ මම ගියපු ගාම කිව්වා මම ක්‍රූ තමයි ආවේ කියලා ඉවර වෙලා. මොකද තාත්තා සතුටු වුණා මේ ජොයින්ට පස්සේ ක්‍රූ නම් හොඳයි කියලා තමයි එයා කිව්වේ මම ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක. ඒක නිසා එක් ප්‍රශ්නයක් උනේ නෑ. අතටම ගෙදර සපෝට් එක තිබ්බා. පළවෙනි ෆ්ලයිට් එක ගියාට පස්සේ දැනුණ ෆීලිං එක දැහුවේ නැත්නම්? ඔව් ඒකත් එක්කම තමයි මම ඇහුවේ. ඔව් ඒක ලොකු එක්සයිට්මන්ට් එකක්. පළවෙනි පාර මම මුලින්ම කරේ ඩෙන්මාර්ක් කරේ. මාර ලස්සනයි. පළවෙනි එක්ස්පීරියන්ස් එක සල්ලි ලොකුට අතේ තිබ්බේ නැති වුණාට ආසාවෙන්ම ගියා. ෆ්ලයි කරන එක්ස්පීරියන්ස් එක හොඳයි. කස්ටමර්ස්ලාත් එක්ක මූව් වෙද්දි පොඩ්ඩක් අන්කම්ෆර්ටබල් මුලින්ම පුරුදු නැති නිසා. නමුත් ලොකුට හිතන්න නැතුව ගියාම ඩෙන්මාර්ක් වේවා නිව්සීලන්ත වේවා බ්‍රිටිෂ් වේවා ඕස්ට්‍රේලියා වේවා ඉන්දියා වේවා ජර්මන් වේවා මේ ඇක්සන්ට් වලට කොහොමද ඔයාගේ කන හුරු කරගත්තේ? කන හුරු කරගත්තේ අහන්න. මිනිස්සු කතා කරද්දී ඇස් දිහා බලන්න අහන්න වෙන දේවල් ලෝකේ වටේ තියෙන අනිත් දේවල් හිතන්න එපා. හොඳට අහන්න කෙනෙක් කතා කරද්දී පැහැදිලිව කතා කරන්න. මම දැන් කොච්චර වෙගෙන් කතා කළත් ඒක තේරෙනවා මොකද මම පැහැදිලිව කතා කරන නිසා. ඉතින් අහන්න අයි කන්ටැක්ට් දෙන්න වෙන දේවල් වලට හිත යොමු කරන්න නැතුව කරා නම් ඕන ඇක්සන්ට් එකක් තේරෙනවා. සමහර ඒවා අමාරුයි මෙහෙම කිව්වට. බ්‍රිටිෂ් ඇක්සන්ට් එහෙම සමහර ඒවා තියෙන හැන අමාරුයි. ඒ වගේ දේවල් වලට නම් පොඩ්ඩක් කනේ හුරුව තියෙන්න ඕන. මයිනි වගේ කෙනෙක් සිට වුණොත් එහෙම බඩුව කතා කරන්න අමාරුයි. කනේ හුරුව තියෙනනේ ඒකට කරන්න පුළුවන් ටිප්ස් ටිකක් දෙන්නම්. මූවිස් බලන්න සබ්ටයිටල් එක්ක හෝ නැතුව කමක් නැහැ. සෝංග්ස් අහන්න. ඒ වගේම වෙන මිනිස්සු කතා කරන් දැද්දි ඒ කියන්නේ එයාගේ කතාව අහන්න නෙමෙයි. නමුත් ඔයාට ඒක පුරුදු වෙන්න ඔයා අවධානය දෙන්න කතා කරන් දැද්දි ඒක හුරු වෙනවා. නමුත් මේක ස්කිල් එකක්. හැමෝටම නැහැ. හැබැයි ඩෙවලොප් කරගන්න පුළුවන් ස්කිල් කියන්නේ. ඒක නිසා අහුම්කන් දීමෙන් තමයි ගොඩක් තේරුම් ගන්න පුළුවන්. ප්ලසන්ට් කමියුනිකේෂන් එකයි ලැන්ග්වේජ් ඇක්සන්ට් එකයි හදාගන්නේ කොහොමද? ප්ලසන්ට් කමියුනිකේෂන් ඔක ඇඟෙන්මයි එන්නේ. ෆේක් කරලා එළියට දාන්න බෑ. ඒක ඔයා හිතන දේ තමයි ඔයා එළියට දාන්නේ. ඇතුලේ තියෙන දේ තමයි අපේ මූණෙන් පේන්නේ. ඒක නිසා ප්ලසන්ට් කමියුනිකේෂන් හදාගන්නවා ප්ලසන්ට් හිතන්න. ප්ලසන්ට් හිතද්දි හිතන දේ තමයි එළියට එන්නේ වචන වල. එතකොට ඒක සෝටඩ්. ඊට පස්සේ අනෙක් ප්‍රශ්නේ මොකක්ද? ඇක්සන්ට් එක. ඇක්සන්ට් එක හදාගන්න. දැන් මම කලින් කියපු දේම තමයි. ඇක්සන්ට් එක හදාගන්න ඔයා කතා කරන්න ඕන, අහන්න ඕන. දැන් ඉංග්‍රීසි නම් ඒක ඔයා හිතේ තියාගෙන හරියන්නේ ඔයා කෙනෙක් එක්කලා කතා කරන්න ඕන. හැබැයි කතා කරද්දි ටිප් ඔයාට වැඩිය ඇක්සන්ට් එක නම් හදාගන්න ඕන. ඇක්සන්ට් ඩවුන් කෙනෙක් එක්ක කතා කරලා තේරුමක් නැහැ. ඔයාගේ ලෙවල් එකේ හරි ඔයාට වැඩිය බුදුහාමුදුරුවෝ කියපු එක. ආයාලුවෙක් ආශ්‍රය කරනවා නම් සමවකෙන් හරි ගුණ වැඩි කෙනෙක් හරි ආශ්‍රය කරනවා. ඒක කරන්න. එතකොට ඇක්සන්ට් එක ඔයා ඩෙවලොප් වෙනවා පොලිෂ් වෙන තමයි බලන්නේ. ඊට පස්සේ ඇක්සන්ට් එක ඊට අමතරව හදාගෙන දේ ඔයා හිතද්දි හිතෙන් ඉංග්‍රීසි වලින් හිතන්න. මොන හරි දෙයක් වෙද්දි. ඒක සමහරක් වෙලාවට හදිස්සිය දෙයක් වෙච්ච ගමන් ඔයාට සිංහලෙන් හිතමයි. සිංහල අමතක කරන්නේ නෙමෙයි. සිංහලෙන් හිතන්නේ ඔයාට ඒතකොට හිතන්නේ ඉංග්‍රීසියෙන් තමයි හිතන්නේ. අයියෝ මේක කියලා හිතනවා. ඒ හිතන තැනට ආවම ඔයා කොන්ෆිඩන්ස් වල එළියට දාලා කතා කරනවා. අනිත් දේ බය වෙන්න නැතුව කතා කරන්න. ග්‍රැමර් මිස්ටේක්ස් තියෙනවා. ඉංග්‍රීසි කියන්නේ පළවෙනි ලැන්ග්වේජ් එක නෙමෙයිනේ. ග්‍රැමර් මිස්ටේක්ස් තියෙනවා මගේ අතටත්. කතා කරද්දී ග්‍රැමර් එරර්ස් තියෙනවා. බය නැතුව කතා කරන්න. ඔයාට ලැජ්ජයි නම් කතා කරන්න. බය කියන්නේ බය තියෙනවා නම් ඒක වැරදින නිසා. ඔයා කියන කතා කරන කමියුනිටි එක කියන්නේ මම මේ ඉංග්‍රීසි මගේ ෆ්ලුවන්ට් ලැන්ග්වේජ් එක නෙමෙයි. හැබැයි මම හරි ආසයි කතා කරන්න. මම කතා කරන වැරදි තිබ්බොත් හදන්න ඔයාලා කැමති නම් නැත්නම් ඔයාලා අහන්න කැමති නම් මේක මම මෙහෙන් කතා කරනවා. So bear with me. Pardon, my English is not the best, but
but I'm going to speak anyway. කතා කරන්න. ලැජ්ජ වෙන්න එපා. කතා කරොත් තමයි යන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට යන්නේ නැතුව සපුගස්කන්ධ විශාකයකට ගිහිල්ලා කොහොමද ඉංග්‍රීසි හදාගත්තේ කියලා අහුවොත් කොහොමද උත්තර දෙන්නේ? උත්තර දෙන්න උත්තරයක් නැහැ අතර මොකද ගවර්න්මන්ට් ස්කූල් මම දන්නේ දැන් කොහොමද කියලා නමුත් ගොඩක් අය දැනුත් එහෙම තමයි. එහෙමද ඉංග්‍රීසි වලින් කතා කරන්නේ නැහැ නැත්තම කතාව මම කතා කරේ ඉංග්‍රීසි ටීචර් එක විතරයි අතරම ඉංග්‍රීසි වලින් කතා කරේ. ඊට අමතරව අනවුන්සින් එකක් හදි මම පාටිසිපේට් කළා ඒ දේවල්වලට මම ආසයි ඒ දේවල් කරන්න. ඉතින් ඉංග්‍රීසි හදාගත්තේ ඔය මම කියපු මට ඒ දවස්වල ඇක්සස් තිබුණේ නැහැ මූවිස් වලට ඒවට ලොකුට ඇක්සස් නැහැ. අක්කගේ ලැප්ටොප් එකෙන් සින්දුවක් විතරයි අහගන්න පුළුවන් වුණේ. සින්දුව අහනවා ලිරික්ස් ටික ලියා ගන්නවා ඕක හම් කරනවා. මම ඉංග්‍රීසි පුරුදු වෙන්න නෙමෙයි හැබැයි මේ කරේ මම ආසාවෙන්. මට ආසාවට තමයි ලියාගත්තේ. ගෙදරත් එහෙම ලොකුවටම ඉංග්‍රීසි බෑග්ග්‍රවුන්ඩ් එකක් නෙමෙයි අපේ තියෙන්නේ. නමුත් කන්වර්සේෂන් වලදී යූස් වෙනවා වචන දෙකක් සහ නොලෙජ් එක තියෙනවා ගෙදර අයට. නමුත් ඉංග්‍රීසිම කතා කරන්නේ නැහැ. ඉතින් එහෙම නැතුව ඒක හදාගත්තේ ඉස්කෝලෙන් හම්බෙච්ච දේවල් වලින් ටියුෂන් ක්ලාස් නම් ගිහිල්ලා නැහැ. පොඩිම කාලේ ගියපු රීඩින් ක්ලාස් ඒකට අමතරව කතා කිරීමම තමයි. මට ඉස්සරහට ඉංග්‍රීසි ටීචර් කෙනෙක් හම්බුණොත් මම කතා කරනවා කියලා good morning මම කොහොමද කියලා කතා කරන ඉංග්‍රීසියෙන්. අනිවාර්යෙන් කතා කරපු දෙයින් තමයි මට මේ අද කරගෙන තියෙන දේක් කරගන්න පුළුවන් වුණේ. ක්ලාසස් වලට මේ ඉස්කෝලෙන් එළිය ඉවෙන්ට්ස් වලට ගියාම ගොඩක් හම්බ වෙනවා. ඒ කියන්නේ අනිත් ඉස්කෝල වලදී. එහෙම හම්බුනහම කතා කරන ඉංග්‍රීසි වලින්. කතා කරලම හදාගත්ත එකක් තමයි තියෙන්නේ. අවුරුදු 16න්ද 17න්ද 18න්ද හරියටම තේරෙන විදිහට මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කියලා මාර ආසාවෙන් වැඩේ පටන් ගත්තා. නෑ මම මේක පොඩි කාලේ ඉඳන් ආසයි. නමුත් කතා කරන්න මං ගත්තේ මං හිතන්නේ මං O level කාලේ වගේ වෙද්දි තමයි නෑ මම බය නැතුව කතා කරනවා කියලා ඉවරලා 8 9 වලදී උමනාව තිබ්බ කතා කරන්න. 11 වලදී වගේ තමයි අර හොඳ ඉංග්‍රීසි කියලා මට කතා කරගන්න පුළුවන් වුණේ. නමුත් පහුගිය දවසත් මං කතා කරන සාපේක්ෂව අනිත් සාපේක්ෂව මොකද මට උමනාව තිබ්බ නිසා. නමුත් අර බය නැතුව මේවා කියලා කතා කරන්නේ grade 10 ඒ වගේ වෙද්දි තමයි හොඳට කතා කරන්නේ. එයා හොස්ට් කෙනෙක් වෙන්න ඕනෙම කියලා ඩ්‍රීම් එක ආවේ කවද්ද? ගොඩක් පොඩි කාලේ මගේ පොඩි නැන්දගේ දුව එක දවසක් ට්‍රීවිල් එකකින් ඉඳන් යනවා මගේ එහා පැත්තේ සුදුයි උසයි ලස්සනයි සුවඳයි ලස්සනට ඇඳලා තියෙන හරිම ප්ලේන්. ඔය ටික දැකලා තමයි මුලින්ම කැමැත්ත ආවේ. ඒ කැමැත්තේ ඒ තිබිච්ච කැමැත්ත තමයි හැම ඇම්බිෂන් එකක් මොකද්ද කියලා මම එයා හොස්ටස් වුණා කියලා පොඩි කාලේ. දෙවෙනි මාරු කරන්නොත් බිස්නස් වුණා. ඒ කියන්නේ ඔය දෙකෙන් බිස්නස් කරනවා නැත්නම් එයා හොස්ටස්. ඔය දෙක තමයි තිබ්බේ. ඒකෙන් තමයි කැමැත්ත මුලින්ම. එයා හොස්ට් කෙනෙක් වීම ගැන ඔයාගේ දැන් හැඟීම මොකක්ද? දැන් හැඟීම ඒ මං චූටි කාලේ හිතච්ච හැඟීම තමයි මම මාව මාර ලස්සනට කැරි කරනවා මේ ජොබ් එකත් එක්කලා. ඒ සුවඳ පෙනුම ඒව ඔක්කොම ටික මැනේජ් කරගෙන යනවා. ඒවත් එක්කලා මේකේ පිටිපස්සෙන් නොත් මන් දැනගෙන හිටපු නැති පොඩි කාලේ තිබිච්ච ඒවා ටික තියෙනවානේ. ඒ ටිකත් මම ලස්සනට මැනේජ් කරගෙන යනවා. එතනින් එහාට මට කරගන්න උවමනා වෙලා තියෙන මගේ ලයිෆ් ගෝල්ස් කියලා තියෙන්නේ. අර ಗುಣ වැඩ කටයුතු ටික ඒ ටිකත් මම මේකේ ලස්සනට කරගෙන යනවා. සතුටුයි. අනාගතයේ එයා හොස්ට් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට ඔයාට දෙන්න තියෙන අවසාන උපදේශය මොකක්ද? අවසාන උපදේශය එයා හොස්ටල්ස් නැතත් වෙන ජොබ් එකක් කරත් ඕන දෙයක් කරන කෙනෙක්ට ඔයා දෙන දේ තමයි ගොඩක් වෙලාවට හම්බෙන්නේ. ඒක තමයි ලෝක ස්වභාවය. එතකොට ඔයා මොකක් හරි දෙයක් ටාගට් කරගෙන ඉන්නවා නම් manifestation works. It works. එහෙමයි කියලා ඉඳගෙන භාවනා කරලා manifest කරන එකක් නෙමෙයි මම කියන්නේ. ඔයා හිතන දේවල්, ඔයා කරන දේවල්. ඒකින්දම දැන් මම මේ සත්තුන්ට කරන දේවල් උනත් ඉස්සරින්දම කරපු දේවල් නිසා තමයි හරි මට vegetarian වෙන්න කියලා හිතුනේත් ඒ කරපු දෙයක්ම මේ වෙලාව ඒක මට දැන් හොඳ විදිහට වැඩ කරනවා. මගේ life එකේ. ඉතින් ඔයා දෙන්න ඕන ඔයාට ගන්න. එහෙමයි කියලා මේ හැමතිස්සෙම දෙන්න කෙනෙක් නෙමෙයි මම කියන්නේ. ඔයාට තියාගෙන ඔයාගේ ටික කරගෙන ඔයා ඒක දෙන්න. ඒ දෙන දේ ඔයාට හම්බ වෙනවා. හැබැයි එහෙමයි කියලා ඔයාට සමහරක් වෙලට cabin crew හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාට කොච්චර dream කළත්. නමුත් සමහරක් විට ඔයාට ඊට වැඩිය හොඳ දෙයක් ඔයාගේ life එකට හම්බ වෙනවා. Thank you very much. Thank you.